පෘථුවියේ තියෙන සමහර තැන් තියෙනවා. ඒවට මිනිස්සු යන්න බයයි. ඒ අතරින් අංක 1 තැන තමයි ඇමරිකාවේ කැලිෆෝනියාවල පිහිටි ඩෙත් වැලි. එහෙමත් නැත්නම් මරණයේ නිම්නය. මේ නම මේකට නිකම් ලැබුණු එකක් නෙමෙයි. 1849 වසරේ මේ නිම්නය හරහා ගිය ගවේෂකයින් කණ්ඩායමක් අතරමන් වෙලා පිපාසයෙන් සහ දැඩි රශ්නයෙන් මිය යන්න කලින් එක සමාජිකයෙක් ආපසු හැරිලා කිව්වලු "Good bye Death Valley" කියලා. එදා ඉඳන් අද වෙනකම් මේ නිම්නය Tamanගේ බීරකරු නාමය රඳවාගෙන ඉන්නවා. මෙහි උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 50 ඉක්මනවා. වැලි රත් වෙලා තියෙන වේගයට ඔබේ සපත්තු පවා දිය වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම වඩා ලෝකයේම හොල්ලපු අභිරහස තියෙන්නේ මෙහි තියෙන රේස් ට්‍රැක් ප්ලායා කියන වියලි විල මැදයි. එතන මහා දැවන්ත ගල් පර්වත මිනිස් ස්පර්ශයකින් තොරව කිසිම යන්ත්‍ර සූත්‍රයක උදව්වක් නැතුව කිලෝමීටර් ගණනක් දුර කාන්තාරයේ මැද ඇවිදිනවා. අද අපි මේ වීඩියෝ එකකින් යන්නේ ඒ අద్භූත ගල්වල රහස සොයන දීර්ඝ ගවේෂණයකටයි. මේ අභිරහස මුලින්ම ලෝකයට හෙළි වෙන්නේ 1900 ගණන්වල මුල් භාගයේදී. රන් සොයන්නන් සහ ගවේෂකයින් මේ වියලි විල හරහා යනකොට ඔවුන් දැක්කා පුදුම සහගත දෙයක්. මහා දැවැන්ත ගල් පර්වත පිටුපසින් දිගු සලකුණු ඇඳී තියෙනවා. හරියට කවුරු හරි මේ ගල් තල්ලු කරගෙන ගියා වගේ. හැබැයි මෙතන තිබුණු ලොකුම ගැටලුව තමයි ඒ ගල් වටේට එකම එක මිනිස් පියසටහනක්වත් තිබුණේ නැහැ. පස ඊටාම මෘදු වුණත් කිසිම සතෙකුගේ හෝ මිනිසෙකුගේ ලකුණක් නැතුව මේ ගල් පමණක් චලනය වෙන්නේ කොහොමද? මිනිස්සු බය වෙනවා. ඔවුන් විශ්වාස කළා මේ නිම්නයේ සැඟවිලා ඉන්න අදෘශ්‍යමාන ආත්ම මේ ගල් හරහා පණිවිඩය වනවා කියලා. සමහරු කිව්වා මේක පෘථුවියේ තියෙන මැග්නෙටික් වෝටෙක්ස් එකක්. නැත්නම් චුම්බක සුලියක් නිසා සිද්ධ වෙන දෙයක් කියලා. 1948 දී විද්‍යාඥයින් මේ ගැන බැරෑරුන්ව හිතන්න පටන් ගත්තා. ඔවුන් මේ ගල්වලට නම් තැබුවා. එක ගලකට කිව්වේ කැරන් කියලා. කැරන් කියන ගල කිලෝග්‍රෑම් 300කට වඩා බරයි. අවුරුදු කීපයක් යනකොට විද්‍යාඥයින් දැක්කා මේ කැරන් කියන ගල අඩි 100 ගණනක් දුර ගිහින් තියෙනවා. ඔවුන් විවිධ මත ඉදිරිපත් කළා. සමහරු කිව්වා පැයට කිලෝමීටර් 300කට වඩා වේගයෙන් හමන සුළඟක් මේවා තල්ලු කරනවා කියලා. හැබැයි ගණිතමය වශයෙන් බලනකොට කිලෝ 300ක ගලක් ලිස්සවන්න නම් ගුවන් යානයක එන්ජිමක වේගයට සමාන සුළඟක් ඕනේ. හැබැයි මරණයේ නිම්නයේ එච්චර වේගවත් සුළඟක් කවදාවත් වාර්තා වෙලා නැහැ. තවත් විද්‍යාඥයින් පිරිසක් මේ ගල් වටේට වැටවල් ගැහුවා මේවා හොරකම් කරනවද බලන්න. හැබැයි වැටවල් ඇතුළෙත් ගල් ඇවිදලා තිබුණා. මේක විද්‍යාවට ලොකු අභියෝගයක් වුණා. විද්‍යාවට උත්තර නැති වෙනකොට මිනිස්සු හිතන්න පටන් ගන්නේ අద్භූත දේවල් ගැන. සමහර අය කිව්වා මේ ගල්වල ඇතුලේ ජීවයක් තියෙනවා කියලා. තවත් අය කිව්වා මේක පිටසක්වල ජීවීන්ගේ යානා ගොඩබස්වන රේස් ට්‍රැක් එකක් කියලා. තවත් පුදුම හිතෙන දෙයක් තමයි සමහර ගල් එකිනෙකට සමාන්තරව ගමන් කරලා එකපාරටම අංශක 90ක හැරීමක් අරගෙන තිබුණා. ස්වභාවික සුළඟකට පුරවන්ද මෙච්චර නිවර්දිව ගලක් හරවන්න. මේ අභිරහස නිසාම මරණීය නිම්නය ලෝක ප්‍රසිද්ධ වුණා. හැමෝම බලාගෙන හිටියේ මේ ගලක් එක අඟලක් හරි ඇවිදිනවා ඇස් දෙකෙන් දකින්න. හැබැයි අවුරුදු 100ක් යනකම් එකම එක මිනිසෙක්වත් ඒක දැක්කේ නැහැ. හරියට මේ ගල් මිනිස්සු නැති වෙලාව බලාගෙන රහසින් ගමන් කරනවා වගේ. අවසානයේ 2014 වසරේදී රිචඩ් නොරිස් සහ ජේම්ස් නොරිස් කියන සහෝදරයින් දෙදෙනා මේ අභිරහස විසඳන්න සමත් වුණා. ඔවුන් කලේ සෙල්ලමක් නෙමෙයි. ඔවුන් ගල්වලට GPS ට්‍රැකර් සවි කරලා අධිවේගී කැමරා සවි කරලා අවුරුදු 2ක් බලාගෙන හිටියා. අවසානයේ
ඔවුන්නේ ඓතිහාසික දර්ශනය දැක්කා. මේකට හේතුව අයිස් ශව් කියන ඊටාම දුර්ලභ සංසිද්ධියයි. වසරකට වතාවක් හෝ දෙවතාවක් මරණීය නිම්නයට වැසි ලැබෙනවා. ඒ වැසි වතුර වියලි විල මතුපිට මිලිමීටර් කිහිපයක තුනී ජල තට්ටුවක් හදනවා. රාත්‍රියේදී උෂ්ණත්වය බිඳුවට වඩා අඩු වෙනකොට මේ ජලය ඊටාම තුනී අයිස් තට්ටුවක් බවට පත්වෙනවා. උදේ හිරු පායනකොට මේ අයිස් තට්ටුව කැඩිලා කෑලිවලට වෙන් වෙනවා. ඒ අයිස් කෑලි මත ගල් පාවෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේ හමන ඊටාම කුඩා සුළඟකට වුණත් පුළුවන් අයිස්වල ලිස්සන සුළු බව නිසා මේ මහා ගල් පර්වත තල්ලු කරන්න. ඔවුන්නේ දර්ශනය කැමරාවේ සටහන් කරගත්තා. දශක ගණනාවක අභිරහස තත්පර කිහිපයකින් විසඳුණා. විද්‍යාවෙන් මේකට උත්තර දුන්නත් මරණයේ නිම්නයට ගිය කෙනෙක්ට තවමත් දැනෙන්නේ පුදුම සහගත හැඟීමක්. කිසිම ශබ්දයක් නැති, මිනිස් වාසයක් නැති ඒ නිහඬ නිම්නයේ මැද මහා ගල් පර්වත Tamanගේ ගමන යන්නේ ස්වභාව ධර්මයේ තියෙන පුදුම සහගත බලය ලෝකයට පෙන්වමින්. ඉතින් විද්‍යාවෙන් හැමදේම විසඳන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? නැත්නම් තවමත් අපිට හසු නොවූ අద్භූත බලවේග මේ ලෝකේ තියෙනවා කියලා ඔබ හිතනවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයාර් කරන්න. මේ වගේම තවත් අභිරහසකින් හමු වෙමු.